ලෝකයේ තියෙන බලවත්ම න්‍යෂ්ටිකාවි වලින් එකක් ගැන ඔබ දන්නවද? මිනිත්තු කිහිපයකින්ම කිලෝමීටර් 13000ක් දුරට පහර දිය හැකි අවිය එකක්. අද අපි කතා කරන්නේ ඇමරිකාවේ භයානකම ICBM එකක් ගැන. ඒ තමයි LGM-30 Minuteman III කියන Intercontinental Ballistic Missile එක. මෙය භූමියෙන් ලොන්ච් කරලා ස්පේස් එකට ගොස් නැවත ටාගට් එකට වැටෙන ඇඩ්වාන්ස් මිසයිල් එකක්. මෙම මිසයිල් එකේ ක්‍රියාකාරීත්වය 3 අදියරකින් යුක්තයි. ලොන්ච් ෆේස් භූමියෙන් රොකට් එකක් වගේ ඉහළට යවයි. මිඩ් කෝස් ෆේස් ස්පේස් එකට ගොස් දුර ගමන් කරයි. රීඑන්ට්‍රි ෆේස් නැවත පෘථිවියට වැටමින් ටාගට් එකට ස්ට්‍රයික් කරයි. මෙම මිසයිල් එක මැක් 20ට වැඩි වේගයකින් ගමන් කරනවා. ඒ කියන්නේ ශබ්ද වේගයට වඩා ගුණ 20ක්. ඒ මෙන්ම කිලෝමීටර් 13000ක් පමණ දුරක් පහර දිය හැකි නිසා කොහෙත්ම එස්කේප් වෙන්න අමාරුයි. මෙම මිසයිල් එක නියුක්ලියර් වෝර්හෙඩ් එකක් රැගෙන යනවා. එකම මිසයිල් එකෙන් මල්ටිපල් ටාගට්ස් වලට ස්ට්‍රයික් කරන්න පුළුවන්. MIRV ටෙක්නොලොජි. ඒත් මේවා භාවිතා වෙන්නේ සටන් කරන්න නෙවෙයි. මෙවැනි මිසයිල් තියෙන්නේ enemy countries වලට warning එකක් දාන්න. මෙය nuclear deterrence කියලා හඳුන්වනවා. ඉතින් මේ තමයි ඇමරිකාවේ 13000 කිලෝමීටර් රේන්ජ් තියෙන ICBM එක. ඔබට මේ වගේ තවත් military tech videos බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe, like කරන්න, share කරන්න. අපේ Facebook page එක follow කරන්නත් අමතක කරන්න එපා.